පැලැස්ස 1979 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි ටෙලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලිනායක සෝමරත්න. ලොකු දැන් බහින්ට හොඳයි. දැන් බලන්ට මේ ඉඩමට කරලා තියෙන අපරාධයක ඇති. හාරලා හැම තැනම වලවල් හාරලා. මේ ඉඩමට මාලිගා තැන්න කීවම නිදන් වරු හිතන්නේ මේ ඉඩම හැම තැනම නිදන් හංගල ඇති කියලා. මං අර දිගා මඩුල්ලට යන්ටෙන්ට පටන් ගත්තට පස්සේ තමයි මේ සේරම වින්නැහි සිද්ධ වෙලා තියෙන්නේ. කෝ අර බෝගහ ළඟ තිබ්බ ගල් පිළිමේ මල්ලාසනේ කෝ අර හැබැයිටම ඊ දෙකම නෑනව. අර නුගේ ගාව බින්දලා තියෙන අලි වල අර කොතනද අර මහ නුගේට පහලින් බලන්ටකෝ. අලියෙක් දාන්න පුළුවන් තරම් වලක් කාරලා. අනුමානයක් නෑ මේ ඉඩම ගැන හොන්දට දන්න කෙනෙක් මේ බින්දලා තියෙන්නේ. කවුරුයි කියලාද හිතන්නේ? එන කවුද නාමෙලා මිසක්? නාමෙලා තමයි මාලිගා තැන්නේ ඔප්පුව නැහැ කියලා ඒක යට ගැහුවේ. මන්නම් හිතන්නේ නෑ නාමෙලේ වගේ වැඩක් කරයි කියලා. ඔය දෙගිඩියාවයි අනුකම්පාවයි හින්දා තමයි නාමෙලා මගේම ගෙදර läගගෙන ඉඳලා මගෙම්ම පඩි අරගෙන අපේ බිසෝ කෙල්ලගේ හිත නම්මගෙන අන්තිමට මේ තිබ්බ කෝටි ගාණක් වටින රත්තරන් ඇත්රූපේ හොරකම් කරගෙන පැනලා ගියේ. කවුද කියන්නේ නාමෙල් ඇත්රූපේ හොරකම් කරගෙන පැනලා ගියා කියලා? මතක නැද්ද මං කිව්වා මුදියා මට දිගා මඩුල්ලට ලියුම් එව්වා කියලා. කොහෙද? ඒවා මතක නෑ. අනේ මේ මන් දන්නවා මුදියා කවුද කියන්ට. මුදියට කොමාරි ඕන කරන්නේ අපේ බිසෝව මිනිහගේ අර නන්නත්තාරි ගිහින් කොළඹට රිංගලා ඉන්න සිරිමලට දැන් සිරිමල් කෝටිපතියෙක්ලු මිනිහට සල්ලි වහිනවලු. එහෙම කියන්නෙත් මුදියන්සමනේ. නැතුව හැබැයි ලොකු මුදියා මොනවා කීවත් නාමෙලාව ඉවර කරපු එක මයේ හිතට ලොකු සනසිල්ල. රත්තරන් ඇතා අරන් පැන්නත් කාරි නෑ. අපේ දූඩින්ගට හානියක් අකරතැබ්බයක් නින්දාවක් හදියක් කැටලා නොගිහි. කවුද කිව්වේ නාමෙල් ඉවර කෙරුවයි කියලා? කියනවකෝ කවුද කිව්වේ? වෙන කවුද? අපේ මුදියා මසිනා මිසක් වෙන කවුද? ඒ කියන්නේ නාමෙල් දැන් ජීවතුන් අතර නැහැ කිව්වද? සීවරන් දෙයියනේ. හයියෙන් කියන්න එපා. මං හිතන්නේ මුදියාගේ නගරංකාරයෝ නාමෙලාව කුදලාගෙන ගිහින් සබ්බුව දීලා හුන්නස්ගිරි කන්දේ කරාතෙන් පහලට ඇරලා කම්මුතුයි. අනේ දෙයියනේ. ඉතින් මේ වෙනකොට කැලේ ඉන්න නරි, කබරගොයි, වලාස්ගෙරියොයි කොටි ඉතුරු හරියට වග කියලා ඇති. දැන් ඒ ගැන නඩු කියන්ටත් කාටවත් සාක්ෂි නෑ. අනේ දුක්ඛේ. හීනෙන්වත් ඔය වගේ අසපුරුෂ දුෂ්ට නපුරු වචනයක්වත් මට නම් ගෙහෙන්න එපා. නෑ ලොකු මුදියා එහෙම ලියලා ඇව්වේ අපේ කෙල්ල අපිට බේරගෙන හොඳයි කියන ඉලන්දාරියෙකුට පංගාර්ථු කරන්ට නේද? කවුද ඉතින් ඔය කියන ඉලන්දාරිය? ඇයි? දිගා මඩුල්ලේ කෞරාලගේ පුතා සුන්දරසේන ගැන හිතාමතා නේද මං එහාට ගිහින් අර වී අමුණු 10ක හොඳ අස්වැන්න තියෙන ජලමහ හොඳට වැඩෙන කුඹුරුයි අර ලොකු ගොඩයිදමයි ගේයි ඒ සේරම කරන්ට කලින් ඇහුවද බිසෝගෙන් ඒ කාරණාව ගැන? මේ මුවන් පැලැස්සේ අපේ චාලිද්දරේ හැටියට මං වැඩ කරන්නේ. තේරුණාද? ඔව්. දෙමාපියෝ අහන්නේ නෑ දූගෙන් හරි පුතාගෙන් හරි අහවලා නැත්නම් අහවලීට කැමතිද නැද්ද කියලා. මගුල් කපුවා පරස්තාවක් ගෙනාවත් දෙපාරුසේ කැමැති නම් දෑවැද්ද හොඳ නම් කේන්දරේ ගැලපෙනවා නම් ඊට පස්සේ බත් බුලත් කනවා පෙර ගමන් යනවා.
ගේදොර ඉද කඩම් බලනවා. නැකැත්තට කියලා නැකත් දවසක් හොයා ගන්නවා. රෙජිස්ට්‍රාර්ගේ පොතේ සේරම විස්තරේ ලියනවා. ඔව් සාක්ෂි අස්සම් කරනවා පෙළවහට. ඕනේ නම් දෙපාරුසේ නෑයෝ එකතු වෙලා මගුල් කරනවා. වැඩේ කමුතුයි. කම්මුතුයි. කොහොමද කම්මුතු වෙන්නේ? එහෙම නේද මේ අපි දෙන්නත් පූට්ටු කෙරුවේ? දෙපාරුසේ එකතු වෙලා නැතුව එහෙම තමයි. හැබැයි අපි දෙන්නගේ පෙළවහට කලින් මගේ අප්පච්චිව රැවැට්ටුවා ඒ මගුල් කපුවායි අනික හරිය මං කියන්නේ නෑ මොනවා රැවැට්ටුවා ඔව් රැවැට්ටුවාද රැවටුණාද ඒ දෙකම ඔව් කපුවා අප්පච්චිට අර මාලිගාවේ මහවැල් යායම පෙන්නලා කීවා ඒකෙන් දෙකෙන් පංගුවක් ලොකුගේ ජයවැද්දට දෙනවයි කියලා අනේ කියන බෝරු පොඩ්ඩක් ඉන්න දවසක් අප්පච්චි අම්මයි බත් බුලත් කන්ට ගියාම ලොකුට මතකද දිග දල දෙකක් තියෙන ලොකුම ඇතෙක් වත්තේ පහළ ඔය ළඟ කකුලට ධම්මලක් දාලා කණුවක ගැට ගහලා හිටියා මතකද? ඒ ඇතා අපට අර ඈතින් නෑ වෙන කෙනෙක්ගේ ඇතෙක් එදා එතන මේ මගුල් කපුවා කීවේ ඒ ඇතා ඔයාගේ අප්පච්චිගේ කියලායි. ඔව් හැබැයි ඉතින් මගේ අප්පච්චිත් ඒක විශ්වාස කෙරුවා. නමුත් අපි දෙන්න කසාද බැන්දට පස්සේ ඒ අතා තියා උගේ වර්චස්වත් මන් දැක්කේ නෑ. මේ බලන්න කවුද ආවේ කියලා. කවුද? අපි යන්නේ නෑ හැම තැනටම එනවා ඉන්දිකොටුවයි නූලයි වගේ. මේ මුදියානි නේද? මේ එනවා මෙහාට. එනවා. මොකෝ ආරච්චි මස්සලා ලොකු විදෙන්නාද මේ මාලිගාවට යන්නට ආවේ? බලනවා මුදියෝ මේ ඉඩමට කරලා තියෙන හානිය. බලනවා. අර වල්ඌර් බිම්හාර් කිව්වා වගේ බිම බින්දලා හැම තැනම. කවුද මේ ඉඩම හැම තැනම වලවල් හාරලා කියන්නේ මුදියන්සේ? මේ ඉඩම විතරක් නෙවෙයි. මේකට එහායින් තියෙන මගේ ඉඩමත් හාරලා නගා. මොනවා? මේකට එහින් තියෙන ඉඩම මුදියන්සේගේ කිව්වා. ඒ කොයි ඉඩමද? අපි හිතුවේ ඒක වෙදරාලාමිගේ කියලා. දරාලාමිටත් කොටහක් ඇති. නමුත් මට තියෙනවා ඊට වඩා ලොකු කොටහක්. ඔප්පුවක් තියෙනවා මාගාව. ඒ කොටහ පරම්පරාවෙන් ආපු එකක්ද නැත්නම් මේකේ වැඩේ ලොකු නගා. මේ පැලැස්ස ඉඩම් වල ආරවුල් කීවාම ඉසේ කෙස් ගන්න. ඉතින් ඒවා අයිතිකාරයන්ගෙන් පැවතෙන හැම ලෝකෙකුට හරි සොක්කියෙකුට හරි ඒවයේ උරුමයක් තියෙනවා. අන්න එහෙම උන්දලාගෙන් මං ඒව පවරගත්තු ඔප්පු මාගාව දැන් තියෙනවා. ඒක හොර ඔප්පුවක් මුදියෝ. ස්ටෑම්ප් මුද්දර ගහලා සාක්ෂිකාරින්ගේ අස්සනුයි අස්සම් කරන්ට අකුරු දන්නේ නැති උන්දලාගේ මාපට ඇඟිලි වල කන අස්සනුයි ෂේරම ඇතුව ලියාපු ඔප්පු කොහොමද හොර ඔප්පු වෙන්නේ? ඈ අපි ওই කතාව වෙන දවසකට කල් දාමුද? මේ මං යනවා අර වතුර පතේ පිටිලා තියෙන නිර්මාණ මල් ටිකක් හදාගෙන එන්න. අද හවහට පන්සලට යන්න ඕන. ඇයි අර මලගිය පරාණකාරයට පින්පමුණුවන්නද? ආරච්චිල කට. මං කිව්වලේ ඒ ගැන වචනයක්වත් කියන්න එපා කියලා. මට වැරදුනා මුදියෝ. ඒ වුණත් ඇයි ඒ ගැන කතා කරන්න හොඳ නැද්ද අපට? ඒ වැඩේ කම්මුතු කරන්ට යකඩයට බැරි වෙලයි කියලා මං කිව්වේ නැද්ද? මොනවා? එහෙනම් මට මේ පෙරේදා උඹ එවාපු පෝස්ට් කාඩ් ලියුමේ ලියලා තිබ්බේ නාමෙලා ආයෙත් නම් පන පිටින් මේ මුවන් පැලසට එන එකක් නෑ කියලා? ඔව් මං එහෙම ලිව්වේ නාමෙලා ගැන හොයා බලන්ට මන් දාපු ඔත්තුකාරයෝ කීවේ මිනිහා හුන්නස්කිරි කන්දෙන් පහලට තොලංචි කෙරුවා කියලා යකඩයක් කීවා කියලා. උගේ මලකඩයක් කොස්වත්තේ ගෙදර සිරිමලීට කියපු කතාව සිරිමලී ආප්පකඩේ හාමිනේට කියව. ඊට පස්සේ ඒ කතාව ආප්ප කන්තාපු හැමෝටම කියලා ප්‍රසිද්ධ කරන්ට කලින් ආප්පම්මා මං කසාද බඳින්ට යන අර සුදු හාමිනේට කිය. සුදු හාමිනේ මට වහාම ඒ සේරම කිව්වා. ඒකයි මං මේ පෝස්ට් කාඩ් මේක මහා හතර බීරි කතාවක් නේ මුදියෝ. ඒ කියන්නේ උඹ දිගා මඩුල්ලට එවාපු පෝස්ට් කාඩ් එක විශ්වාස කරගෙන නාමෙලා මැරුවයි කියලා මං තීරණය කරගත්තා.
ඒ තීරණේ උඩ මං හිතුවා බිසෝ ඒ කරදරෙන් බේරුණයි කියලා. ඒ හින්දා මං කල්පනා කෙරුවා බිසෝව අර දිගා මඩුල්ලේ ගල් බොක්කිරාලගේ පුතාට තීරණේ කරලා හිටන්. ඇයි ඒ ඉක්මන් තීරණ ගන්නේ? ඉක්මන් කොටයි මස්සිනා. ඇයි බං කලදුටුදා වල ඉහගම් කියන උපහැරණේ බොට අමතකද ඈ? මෙච්චර කාලයක් මම බලා හිටියේ ඒ නාමෙලා එක්කෝ දුම්බරට පන්නලා දාන්න. නැත්නම් බිසෝව හොඳයි කියන වෙන ඉලන්දාරියෙකුට තීරණය කරලා හිටන්. හොඳයි කියන්ට ඉන්නේ මගේ කොල්ලා සිරිමල් නේද? ඇයි ඒ ගැන කතා නැත්තේ? සිරිමල් පිටේකෙද්ද? අපේම ලේ උරුමේ තියෙන හැවැස්ස බෑන නේද? හැවැස්ස වෙන්නේ ළඟම ලේ උරුමේ තියෙන මේ ඒවා ගැන අපි පස්සේ කතා කරමු. මේ දැන් මගේ යකා හොදටම ආවේශ වෙලා ඉන්නේ මුදියෝ. ඒ යකාව දුම්මලා හොරක් පන්දමට ගහලා පන්නලා දාපන් මාසින. ඔය ඒ සැරේ උඹ එනවා මට අවවාද කරන්න නේද? බෝලන් මුදියෝ උඹ මේ පෝස්ට් කාඩ් ලියුමේ මට ලියලා ඇව්වා දැන් ඉතින් බය වෙන්න කාරණාවක් නැහැ. අන්න පැලැස්සේ බજાર එකේ ඉන්න යකඩයයි අනික් නගරංකාරයෝයි නාමෙලාව කම්මුතු කෙරුවා කියලා. නෑ කියන්න එපා උඹ. හරි ඉතින් මං එහෙම ලියලා එව්වේ මගේ අතින් සල්ලි ගත්තු යකඩයා සහතික වුණා ඒ වැඩේ টොප් එකට. මොනවායකට? මොකද්ද ටොප් කියන්නේ? මොකද්ද ටොප්? ආච්චිල මාසිනා දන්නේ නැද්ද? දැන් මේ අපේ බજાર එකේ මොකේ කිව්වා? පහල කඩ වීදියේ ගැටයින්ගේ කතාබහ. උම්මට දිවුරලා පොරොන්දුනා නාමෙලාව උස්සනවයි කියලා. ඒ කියන්නේ මං නාමෙල්ට දීපු ලියන මහත්තයාගේ තානාන්තරයෙන් ඉහළට උස්සනවයි කියලාද? නෑ මස්සිනේ උස්සනවයි කියන්නේ නාමෙලාව මරන්ට හොරකම් කරගෙන ගිහින් ඊට පස්සේ කන්දෙන් පහලට නෑ උස්සනවයි කියන්නේ දැන් මේ මගේ කාර් එක උස්සනවයි කියන්නේ. කොට උඩ දාලා උස්සලා තියෙන්නේ. නෑ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? කොටින්ම එවුන් කීවොත් අද රෑම උස්සනවයි කියලා හෙට උදේ මට මගේ කාර් එක නෑ. ඒ කියන්නේ ඒක උස්සලා නෑ මස්ලිනා. ඔය ඉතින් මේ කාර් එක හොරෙන් අරන් යනවා. අන්න එහෙම තමයි යකඩයා එහෙම නාමෙල්ල ඉස්සුවේ. ඔහෙ ඵලයන් උස්සනවයි ඉස්සුවයි කීවත් ආයෙත් ඒකේ දෙකක් නෑ කපෝටි. අන්න ඒකයි මං මේ පෝස්ට් කාඩ් එකේ ලියලා ඉන්නේ. ඊට පස්සේ නාමෙලා කියලා කෙනෙක් නෑ ඌ ඉවරයි කියලා. දැන් තේරුණාද මස්සිනා? මේ අහපන් මුදියෝ මේ අහපන් කටුපොල්ලේ ගෙදර මහාරච්චිල හැටියට නන්දරාපු මුලාදෑනියෙක් මගේ එකම දුව හොඳයි කියන බෑන කෙනෙකුට දීගතල දීගන්ට බැරි වුණොත් මොකද්ද මගේ ලොකුකමින් ඇති වැඩේ ඒ හින්දා නේද මං කීවේ අපේ සිරිමල්ට බිසෝව ලොකු ඇහුණාද ගෙදර ඇත්තෝ? ඉවර නැද්ද ඔය සාකච්ඡාව? වත්තේ වලවල් හාරපු හොරා ගැන අහ බැලුවද? ඔව් මම බැලුවා. මම මේ ගැන තමයි මේ තාමත් අහලා බලන්නේ. අර බලන්ටකෝ අර නෙළුම් පොකුණ ළඟ පුන් කලසක් වගේ තිබ්බ ගල් කැටයම. ඒක නෑ. ඒක පුන් කලස් ගල් කැටයම. ගල් කොටේක තියෙන අගේ මොකද්ද? මොකද ඒක දිනගේ ඒක අරන් ගියාට කාරි නෑ. නේ ඒවා අපේ පුරාවස්තු නෙවෙයි. මේ වටිනාකම ගැන කියලා වැඩක් නෑ. හැබැයිටම කවුද මේවා හොරකම් කෙරුවේ? මං යන්න ඕන මස්සිනා. මට අද හුඟක් වැඩ තියෙන දවසක්. මං යනවා නගා. මම යනවා ආරච්චි මස්සිනා. ඔව් තමන්ගේ වැඩ කටයුතු ප්‍රමා කර ගන්න එපා මුදියෝ. හොඳයි. මේ අපි පස්සේ මුණ ගැහමු අරගෙන කතා කරන්ට. අන්න ඉන්නවා. අර ඉන්නේ. නිදාන් හොය වලවල් හරන හොරෙක් අර ඉන්නේ. දාපන් උඹේ අතේ තියෙන ඔය උදැල්ල බීමට. නෑ ඒ මිනිහා හොරෙක් නෙවෙයි. එහෙමනම් ඇයි ඌ මගේ මේ ඉදමට ආවේ? දාපන් උදැල්ලයි ඔය වප්පියයි බීමට. ගලවපන් ඔය ඔළුව ගහගෙන බැලලා තියෙන සුම්බරේ. සුම්බරේ ගලවනවද නැද්දතෝ? උඹ කවුද? ආයිබුවන් මම මේ මුවන් පැලස්සේ බණ්ඩියා.
බණ්ඩියා ඔව්. ඇයි ඔබ මේ වත්තට ආවේ? ආවේ නිදාන් තියනවද කියලා බිමහාරන්ටනේ මම මේක ලේසියෙන් අරින්නේ නෑ වරෙන් මෙහාට වරෙන් මෙහාට මොනවද ඔය ගෝණි මල්ලේ බැඳගෙන ඉන්නේ මොනවද දාපා එක බිමට දාපා ආයි බුවන් මේවා මේ බලාපන් උඹ මේ ඉදමට කරලා තියෙන අපරාධ බලාපන් මම මේ ඉදමට ආවා විතරමයි ආරච්චි මහත්තයා මම මේක ලේසියෙන් අරින්නේ නෑ මේ බණ්ඩියා මොකා හරි මං ලියනවා නඩු සපෝර්තු උඹ අවසර නැතුව ගම්පොර දානියාගේ මාලිගා තැන ඉදමට හොරෙන් ඇවිත් නිදාන් හොයන්ට හොට බරියා බිම බින්දින්නේ හැමතැනම වලවල් හාරලා මහා ගලේ දෙයියන්ට දැනිච්චාවේ මේ යව නඩුව මම මේ ඉදමට ඇතුළුනා විතරයි නන්න කටින්ම පිට වුණා තමන් කරපු වැරද්ද අන්න ඒ කියන්නේ උඹ මගෙන් අවසර අරගෙනද මේ නිදාන් තියෙන ඉදමට ආවේ ඇයි ආරච්චි මහත්තයෝ මං හොරකම් කරන්න නෙවෙයිනේ ආවේ මේ බණ්ඩියාට යන්න මේ ලොකු මගේ රාජකාරි වැඩවලට කරදාන්න දෙන්න එපා තේරුණාද මේක මේ මහ දවාලේ ඉදමට එන්ට ඇත්තේ රැට බිම බිඳපු නිදාන් හොරු මූව එවන්ට ඇති නිදානේ සුම්බුන් වැටිලා ඇති කියලා හොයන්ට අර පේනවද ගෙනත් තියෙන ගෝණි මල්ල මේ අර අතේ තියෙන්නේ අර තුන් තානි උදැල්ලයි ඉනේ වප්පිහියක් මාව දැකලා අතට බිමට දැම්මා මොකද්ද යකඩ නාරසනයක් නේද මොනවා හරි මේ ඔය බෙහෙත් ඖෂධ හොයන්ට ආවද කියලා ආබලන්ටක ඉස්සෙල්ලම ඔය කීවේ බෝලල් ලොකු මේකා කවුරු හරි හොර නායකයෙක් මේ වත්තට එවලා තියෙන්නේ බලනවා මොකේ මූණේ හැටි හොරෙක් වගේ නේද හොරෙක් වගේ නේද පේන්නේ බලනවා මේ මිනිහා මේ පැලැස්සේ වතුවල වැඩ කරන අහිංසක මිනිහෙක් යන්ට අරින්ටකෝ ඔය කියන්නේ බොලන් ලොකු හොරාටයි ගහන ගැටේටයි බුරුලක් දෙන්න එපා කියලායි අප්පච්චි මට ඉගැන්නුවේ මේ බණ්ඩියා යනවා යන්ට නිකන් ඔතන හිටගෙන ටැග් ගහන්නේ නැතුව එක අඩියක් තියන්න එපා මම මේ සපෝර්ට්ව ලියනකල් හිටපන් ඕම දාපන් අතේ තියෙන ආයුධ සේරම බිමට දාපන් ඔය සේරම බිමට ඔය සාක්කුව වල තියෙන දුණු පිහියක් කිරිච්චි බයිසිකල් දම්වැල් කන් හැඳි දත් කටු සේරම දානවා බිමට ඒ කිසිම දෙයක් නැහැ මගේ සාක්කුව වල එහෙමනම් සාක්කු කන පිට කරවලා ගසා දාලා පෙන්නන්න දෙකම ඔව් ගසා දැම්මා මොකද්ද ඒ වැටුනේ කතා කරමු මොකද්ද ඒ වැටුනේ ඒ වැටුනේ බීඩි කොටයක් අනේ ඒ හාදයට යන්න දීලා අපි යන් ගෙදර යන්න නෑ මම මගේ ඉඩමට කරලා තියෙන ලොකු වින්නැය කරපු මිනිහා ගැන මේක දන්නවා ඇති භාගිදා මේවා කරනවා ඇත්තේ මුදියන්සේ නෑ එක්කෝ නාමෙලා නැත්තම් මුදියා නෙවෙයි ඔයගේ කටින්ම නේද කීවේ නාමේ ජීවතුන් අතර නෑයි කියලා හරි ඒ නැති වෙන්න කලින් ඉදමට පැනලා නිදාන්නේ හාරගෙන ඉදමට කරලා තියෙන අපරාධෙට ඒ කොහේ යන්නද කකුලක් කුසුවේ දුවන්ටද කල්පනාව උඹ දුවලා බේරෙන්න බෑ මේ ආරච්චි හාමුදුරුවන්ගෙන් ඉඳගනින් ඔය නිදි කුඹ පඳුර උඩ ඕනේ කටු වෙන ගනී නේද දෙන්නේ කටු නෙවෙයි දඬු කඳේ ගහලායි මම මේ හොරාව මහතැන් වලට බාර දෙන්නේ කටු බලනවා වගේ බැල්මේ හැටි හොර බලලා වගේ බලන්නේ ඌ ඇවිදින්නේ හරියට ඔත්තු බලන හොරෙක් වගේ ඔය තේර දැක්කද ඔය උඩ බලන්නේ දැන් ඉර කොහෙද තියෙන්නේ කියලා බලනවා වෙලාව දැනගන්න ඒකත් හොරෙකුගේ හැටියක් තමයි උඩ බලන එක හොරාගේ හැටියක් කීවා ඔව් එහෙනම් අපි උඩ බැලුවා නම් ඉර කොහෙද තියෙන්නේ වහින ලකුණු තියනවාද කියලා දැනගන්න අපි චෝරුද මන් දැන් යන්ට දාරච්චි මහත්තයා මොනවා උඹ යන්ට ආරච්චි මුලාදෑනියගෙන් ලිසලා පනින්ට උඹ දැනගනින් මගේ නීතියේ දැල මකුළු දැලක් වගේ කියලා හැම හීන් සතෙක්ම මකුළු දැලේ හිර වෙනවා මිසක් යනු නෑ ඒ කියන්නේ ආරච්චිලා මකුළුවෙක්ද ඔව් මගේ දේපොළ වලට හානි වින්නැහි කරලා රින්ගන්ට බෑ මගේ දැලින් උඹ කොච්චර හීන් උනත් උඹ දැන් මකුළු දැලේ පැටලිලා ඉන්නේ
උඹට බෑ දැල කඩාගෙන රිංගලා පනින්න. ඒ කියන්නේ මකුළු දැලේ පැටලිච්ච පුංචි සතා අල්ලගත්තා කියලාද? එතකොට දැල කඩාගෙන පනින ලොකු එවුන්ට මොකද කියන්නේ? ලොකු මොකද ඒක කිව්වේ මේ? බාණ්ඩියා කියන්නේ මේ ඉඩමේ තිබ්බ ඒවා හොරකම් කරාපු ලොකු නමක් තියෙන සතා දැල කඩාගෙන යන්න ඇතිලු. මේ පුංචි සතා හුෙද්දි මේ ඔේ හැබැට මූ මේ කියන්නේ කවුරු නමුත් නිදානේ ගන්ට බිම බිඳලා භාගෙදා තිබ්බ දෙයක් අරගෙන පැන්නා කියන එක නේද? එහෙමනම් මට තියෙන්නේ මේකගෙන් ඒ පැන්න හොරු කවුද කියලා සටහන් කරගන්න හිතන්. මේ පින් සිද්ධ වෙයි ඒ ආදයට යන්න දෙන්නකෝ. ලොකුට මොකද ඔය හැටි කැක්කුම මේ වත්තට ඇසුල් වෙච්ච හොරා නිදහස් කරන්න? මං කියන්නේ මේ බණ්ඩියා හොරෙක් නෙවෙයි කියලා. ලොකු ඔය කතාවම කීවාර නාමෙලා ගැන. ඩිංගක් ඉන්නවා. මේ වණ්ඩියා දන්නව ඇති නාමෙලා ගැන. ඒයි වණ්ඩියා. වණ්ඩියා නෙවෙයි බණ්ඩියා. අන්න හරි. බණ්ඩියා දන්නව ඇති නාමෙලා ගැන. ඒකයි ඔහේ මට මුව නිදහස් කරලා රින්ටයි කියන්නේ ඈ. ඒයි වණ්ඩියා. ඔය වණ්ඩියා නෙවෙයි. හරි. බණ්ඩියා වරෙන් මෙහාට වර. ඔය කාරෝදි කියවරේ. මම් බොට යන්න දෙන්නේ මං අහන ප්‍රශ්න වලට හරි උත්තර දුන්නොත් විතරයි. ආරච්චි මහත්තයා මම මේ කිසිම වරදක් කරුවේ නැතුව මෙහෙම නවත්තගෙන ඉන්න එක වැරදි නේද? උඹ මේ ඉඩමට අවසර නැතුව ඇතුල් වෙලා හිටියේ එක ලොකු වැරද්දක් තේරුණාද? මේක කැලෑවට ගියේ ඉඩමක් නේද? කැලෑවට ගියත් කිසිම එකෙකුට අවසර නැතුව මේකට ඇතුල් වෙන්න තහනම් මිනිහෝ කිසිම එකෙකුට ඇතුල් වෙන්න තහනම්. කිසිම එකෙකුට අවසර නැතුව මේ ඉඩමට ඇතුල් වෙන්න තහනම් කිව්වා? ඒක නේනම් බෝල දැන් මං කීවේ කිසිම එකෙකුට. එහෙමනම් අර රිලවත් එකෙක් නේද? ඌට අවසර දීලාද මේ ඉඩමට පැනලා ඉන්නේ? ඔය කට වරද්ද ගත්තා එකෙකුට කියලා. මං කීවේ මේ කිසිම මිනිහෙකුට. නෑ කිසිම එකෙකුට කියලායි කිව්වේ. දැන්වත් ඒ මිනිහට යන්න දෙන්නකෝ. පවුනේ හොරකම් කරන ලොකු එවුන් දැල කඩාගෙන රිංගලා යද්දි මේ හීන් එකේ අල්ලගෙන ඇති වැඩක් තියෙනවද? ඒකත් හැබෑව. ඒයි වණ්ඩියා. ඔය බණ්ඩියා. අන්න හරි. බණ්ඩියා. මං උඹව නිදාස් කොල්ලා අරින්ට නම් මට ඇත්ත කියන්න ඕනේ උඹ. ඇයි උඹ මේ කැලෑවට ගියේ මගේ ඉඩමට ඇතුළුනේ? කියපන්. මං ආවේ බේත් ඖෂධයක් හොයාගෙන එන්න කියලා මේ ගමේ වෙදරාලාමි මට කියපු හින්දා. මොකද්ද මේ බේත් ඖෂධය බොල? අර මේ සුවඳ ගහන මේ අර හීන් වැල් જાතිය මේ තියෙන්නේ මේ ගෝණිය ඇතුලේ මේවා තමයි. මේ ඉරමුසු නේද? හරි සුවඳයි. හරි. වෙදරාලාමි කීවද මේවා මගේ කැලියට ගියේ ඉඩමේ වැවෙන්නේ කියලා කොට? වෙදරාලාමි කිව්වේ මේ මාලිගා තැන්නේ කැලෑව රාලාමිගේ. ඔන්න තවත් ගැටයක් පැටල වෙනවා එතන. මම මේක ලේසියෙන් අරින්නේ නෑ. මේ ඉරමිසි කියන බේත ඇයි බොල මේ ඉරමිසි නෙවෙයි. ඒ වෙදරාලාමිගේ ගෙදර නැවතිලා බේත් කලවම් කරන මිසි බිසෝ නෝනගේ යාළුවෙක්ලු ලොකු මැනිකේ. බේත් හදන්ටත් කිව්වා යාළුවට හුඟක් අමාරුයි කියලා කිව්වා. අහස පොළොව දෙයියෝ සාක්කි. කවුද ඒ බිසෝගේ පිරිමි යාළුවා? නාමනාවක්ද? බොල වරේ යන්ට මායක වෙදගෙදරට යන්න. වර යන්න. අද රංගපෑමෝ විජේරත්න වරකාගොඩ, රම්‍ය වනිගසේකර, සෝමසිරි චන්ද්‍රසේන සමග කමල් දේශප්‍රිය. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාශූරී මුදලිනායක සෝමරත්න ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනය.